ඔබතුමා තාම නිද්‍රාශීලී නෑ නිද්‍රාශීලී නෙවෙයි. ඔබ හිතන්නේ එතන ගිහලා වාඩි වුණා නම් මම හැරලයි කියලා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ සුන්බුන් කියලා ඔබතුමා කියන්නේ. නෑ ඉතින් 103ක තත්ත්වෙ ඉඳද්දි සුන්බුන් නෙවෙයිද? ඔබ කියන්නේ මේ ආණ්ඩුවත් ඒ වගේ වංචා දූෂණ වලට නැත්තම් එහෙම නෙවෙයි නම් මොකක්ද අර මේ සුනිත්‍ය විදුලි බලය ආදායරයටපත් කරන්න හේතුව? ඇත්තටම මොකක්ද ජනතා විමුක්තියේ වර්තමාන තත්ත්වය? දැන් ඔය ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඇත්තටම ගත්තොත් විශාල දානපතීන් කීප දෙනෙක්ගේ අතේ නැට වෙන පන්දුවක් බවට පත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව. ඔබතුමා විශාල දේශීය දානපතීන් කීප දෙනෙක්ගේ අතේ නැට වෙන පන්දුවක්. උදාහරණ කියන්න පුළුවන්ද ඔබතුමාට? ඔව්. එක දානපතිය තමයි ධම්මික පෙරේරා. සහරාන්ට විශ්වබුද්ධට නතාෂට බටලන්ද කියන්නේ පැහැරගෙන ගිහිල්ලා බටලන්ද තියාගෙන වද වේදනා දීලා මරපු තැනක්. මේක තමයි මහදවල් කරපු පට්ට හොරකම. දැන් ආණ්ඩුවට සහාය පළ කරන්න ඔබතුමාලා තීරණයක් අරන් නැහැනේ. දැන් මම පැහැදිලිව කිව්වා ආණ්ඩුවට සහාය පළ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. නෑ ඒ අයියේ. නෑ මේ ආණ්ඩුවේ යන ගමන ගැන අපිට කිසිසේත්ම පැහැදීමක් නැහැ. ඉන්දියාව සමග ගිවිසුම් 7ක් අත්සන් කරා. ආණ්ඩුව සමග පැහැදීමක් නැහැ. එහෙනම් විපක්ෂ උදව් කරන්න බෑනේ ආණ්ඩුව විරුද්ධව. ඔය එක තමයි මම කිව්වේ. ඒක කරන්නෙත් කරනවා නම් කොන්දේසි සහිතව. ඔව් ඒ කොන්දේසි හරි කතා සාකච්ඡා කරන්න. ඇයි එතනද සාකච්ඡාවට දී නැත්තේ මල්පාරේ තියෙන ඒ සාකච්ඡාවට? ඒ සාකච්ඡාවේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් කරන සාකච්ඡාවක්. සහ විපක්ෂයේ නියෝජනය කරන දේශපාලන පක්ෂ සියල්ල. සියල්ල නෙවෙයි බොහොමයක්. බොහොමයක්. ඔව්. නමුත් දැන් එතන ගත්තොත් එතුමා ඇවිල්ලා හිටපු ජනාධිපතිතුමා මිසක් පාර්ලිමේන්තුව නියෝජනය වෙන කෙනෙක් නෙවෙයිනේ. ඒකෙන් මම අදහස් වෙන්නේ නැහැ එතුමා කැඳවන සාකච්ඡා ඒ නිසා මේ අනවශ්‍ය සාකච්ඡා කියලා. නමුත් අපි හිතනවා අපි මේ වෙලාවේ ওই එක එක සාකච්ඡාවලට අනුපාන බවට පත්විය යුතු නෑ. ඉතින් විපක්ෂයේ බලවේගයක් හදන්න නම් මොනවා හරි විපක්ෂයේ බලවේගයක් හදන්න නම් හදන්න ඕන තත්ත්වයන් වර්ධනය වෙනකොට ඒක සිදු වේවි. ඔබතුමා හිතන්නේ මෙතන එහෙම එකක් නෙමෙයි වෙන එකක් වෙන්නේ කියලාද? ඒක දිහා තව ටිකක් අධ්‍යයනය කළ යුතුයි. ඔබතුමා තාම නිද්‍රාශීලී. නෑ නිද්‍රාශීලී නෙවෙයි. ඔබ හිතන්නේ එතන ගිහලා වාඩි වුණා නම් මම හැරලයි කියලාද? නෑ ඔබතුමා අවදි වෙලා ඉන්නේ. ඔබතුමා ඒ කියන්නේ විපක්ෂයට අවස්ථාව එනවා නම් බලය පෙරලන්න ඒ අවස්ථාව ගන්න එපානේ. ඔව්. ඉතින් එහෙනම් ගිහලා සාකච්ඡාවට එතන ඒ සාකච්ඡාවට මේ යන්න ඕනේ නෑ ඒකට. සාකච්ඡා ගන්න. ඒකට අපිත් එක්ක බලය පිහිටවන්න උනන්දු වෙන පාර්ශවයන්ට පුළුවන් අපිත් එක්ක වෙනම කතා කරන්න. ඒ කියන්නේ ඔබතුමාට තොරතුරු ලැබෙනවා එතනින් මොනවද වෙන්නේ කියලා. හරි. අත්තිමත්ව අපි සභා 152ක් ආරම්භයේදීම පිහිටවනවා. 115 පිහිටවන දවසේ පිහිටවනවා. ඒ නිසා එකගත්තු ලංකාවේ පළවෙනි වතාවට 152 දැම්මමත් තව 115ක් කියන්නේ 267ක් ලංකාවේ පළවෙනි වතාවට ප්‍රාදේශ සභා දිනලා තියෙනවා. දිනන හැම එකක්ම පිහිටවීම ජනවරමේ අපේ අයිතිය. ඒකට අකුල් ලෙලන්න ඒකට බාධා කරන්න ඕන නම් එනවනම් බාධා කරන අකුල් ලේන අයට කියන්න නීතිය ඕන තරම් ඉඩකඩ තියෙන බව මතක තියාගන්න. ජනවරමට එරෙහිව කවුරු හරි කටයුතු කරනවා නම් විවස්ථාව නීතිය දේශපාලන මේ ඔක්කොගෙම අපි වැඩ කරන්න ලෑස්ති. හදලා පුළුවන් නම් මාස 3ක් 4ක් යන්න ඉතර මං කියන්නේ. දන්නවනේ නීති මදි නම් 3න් 2ක් තියෙනවා හොඳයි. එහෙම කොහමද රටේ මේ සුම්බුන් එකතුවක් කොහමද රටේ ජනවරමට අභියෝග කරන්නේ? එම අභියෝග කරනවා නම් අපි ආණ්ඩු නෙවෙයි. දැන් ඔබතුමාලා පළාත් පාලන ආයතන 26ක ජයග්‍රහණය කරලා දැන් බලය විපක්ෂය සමග යම් කිසි කොන්දේසි ප්‍රමාණයකින් බලය පිටන ලෑස්ති වෙනවා. හැබැයි ජනාධිපතිතුමා කියන්නේ එතුමාලා බලය පිටනවා කියලා. පළවෙනි එක තමයි ජනාධිපතිවරයෙකුට නුසුදුසු කතාවක් එතුමා කරන්නේ. දැන් එතුමා කියනවා මේ සුන්බුන් එකතුවක් කියලා. එතුමට මතක නැහැ දැනට කාලයකට කලින් වැඩි කල නැහැ. එතුමා හිටියේ සුන්බුන් එකතුවක තමයි. සුන්බුන් කියන්නේ සුන්බුන් එකතුවක් කියලා කියන්නේ මේ පොඩි පොඩි එහෙම මෙහෙන් කැඩලා බිදලා විසිරිච්ච කෑලි වල එකතුවක් කියලා නෙවෙයි විරුද්ධ පක්ෂෙත් නේ කියන්නේ. ඔව්. බලය ගන්න යන්නේ සුන්බුන් එකතුවක් කියලා. ඔව්. ඉතින් එතුමා ඊට කලින් හිටියේ සුන්බුන් එකතුවකනේ. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ සුන්බුන් කියලා ඔබතුමා කියන්නේ. නෑ ඉතින් 103ක තත්ත්වෙ ඉඳද්දි සුන්බුන් නෙවෙයිද? ඊළඟට සරත් පොන්සේක දිනවන්න යද්දි ඒක සුන්බුන් එකතුවක් නෙවෙයිද? ඊළඟට මෛත්‍රීපාල සිරිසේන දිනවන්න වක්‍රව වැඩ කරද්දී ඒක සුන්බුන් එකතුවක් නෙවෙයිද? ඊළඟට ඊට පෙර මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒ කාලේ එක විදිහේ එක්සත් ක්‍රියාමාර්ග ඔබට මතකද දින 51 ආණ්ඩුව වෙලාවේ උසාවිය ගිහිල්ලා විශාල ජයග්‍රහණයක් ලැබුවා කියලා උදම් මැනුවේ
ජනතා විමුක්ති පෙරමුණනේ. ඒකෙන් ආයි නැවත රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අගමැතිකමනේ ස්ථාවර කරලා දුන්නේ. ඒක තමන්ගේ ජයග්‍රහණයක් විදිහටනේ උසාවියෙන් එළියට ඇවිල්ලා සතුට පළ කළේ. ඉතින් ඒ සුන්බුන් එකතුවක් නෙවෙයිද? ඉතින් සුන්බුන් එකතුවක හිටපු අය ඒක අමතක කරලා මේ අනිත් අයට සුන්බුන් එකතුවක් කියලා කියන එක එක්තරා ආකාරයක පහත් ක්‍රියාවක්. අනික ජනාධිපතිවරයෙකුට උචිත නෑ තර්ජනය කිරීම. දැන් මේ තර්ජනයක් නේ කරන්න පුළුවන් නම් පිහිටවල මාස 3ක් ගිහිල්ලා පෙන්නන්න. මොකද්ද කරන්න පුළුවන් මාස් 3ක්? නෑ ඒක තමයි මම අහන්නේ. මොකද්ද කරන්න පුළුවන් කියලා එතුමා කියන්න ඕන අපි දන්නේ නෑ. ඉතින් නෑ එතුමාට කරන්න පුළුවන් දේ ඔබතුමා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක හිටපු මොකක් හරි බොරු චෝදනාවක් මොකක් හරි පෙස්සමක් ගෙන්න ගන්නවා. පෙස්සම පදනම් කරගෙන පරීක්ෂණයක් පටන් ගන්නවා. පරීක්ෂණයේ අතරතුර කොමසාරිස් පාලනයක් පිහිටවනවා. ඕකනේ ඔය කියන්නේ. හැබැයි මේ අද මේ වෙද්දී අද තීරණයක් ගත්තා පළාත් පාලන ආයතනවල අක්‍රමිකතා හොයන්න විශේෂ විමර්ශන කමිටුවක් පත් කරන්න. ඔව් මේ බය ගැනීමනේ. දැන් මේ ආණ්ඩුව දැන් මේ මාස 7ට කරපු කිසිම අලුත් දෙයක් නැහැනේ. එකම දේ පරිගැනීමට අදාළ ඔය කියන වැඩේට අදාළ එක එක උපකරණ හදනවා. ඒ ඇරෙන්න මට කියන්න රටේ තියෙන ආර්ථික අර්බුදය ගැන හිතලා හරි මේ රටේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම ගැන හිතලා හරි ගත්තු එක අලුත් තීරණයක් කියන්නේ. ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකක් පටන් ගත්තා. ක්ලීන් එකක් නැහැ ශ්‍රී ලංකා කෑල්ල විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට ඒක කිසිම පළදායී නොවන ව්‍යාපෘතියක් බව අද මුළු රටටම පැහැදිලි වෙලා ඉවරයි. වෙන මුකුත් අලුතෙන් කියලා දෙයක් පටන් ගත්තෙත් නැහැ. එතකොට මේ කරන්නේ එදිනෙදා රෝල ගෙනියනවා. දේශීය මුල්‍ය වෙළඳ පොලේ ණය ගන්නවා. ඒ ණය වලින් රජයේ සේවකයාගේ පඩිය ගෙවනවා. අනිකුත් වියදම් පියව ගන්නවා. ආයි ණය ගන්නවා. ආයි අනිකුත් වියදම් පියව ගන්නවා. ඒ ඇරෙන්න දැන් මට මතකයි සුනිල් හඳුන්නෙත් කර්මාන්ත ඇමතිවරයා අර ලුණු මොකක්ද එකක් මේ පැකට් එකක් පෙන්නලා කිව්වා ආයි පිට රටින් ලුණු ගෙන එක එන එක අදින් පස්සේ ඉවරයි කියලා. දැන් ලුණු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. පසුගිය කාලේ විශේෂයෙන්ම යම් තත්ත්වයකට ඇතුණා අයහපත් කාලගුණික තත්ත්වය. ඉතින් ලුණු නැත්තම්, හාල් නැත්තම්, පොල් නැත්තම් ඇත්තටම වග කියන්න ඕන පහුගිය හිටපු ආණ්ඩුව. අතරම ඉතින් ලුණු නැත්තම්, හාල් නැත්තම්, පොල් නැත්තම් පහුගිය ආණ්ඩුව වග කියන්න. ඔබතුමා තමයි කර්මාන්ත ඇමති හිටපු. මම ඕක මාධ්‍ය සාකච්ඡාවකත් කිව්වා මේ එතුමාගේ නෝනට බබෙක් හම්බෙන්න හිටියොත් එතුමා අනිවාර්යෙන් කියනවා මේකටත් වග කියන්න ඕනේ පහුගිය ආණ්ඩුව කියලා. ඒක මහ පුදුම විෂම කතාවක් නේ. දැන් මාස 7ක් වෙනවා බලයට ඇවිල්ලා. ඒගොල්ලෝ බලය ගන්නකොට රුපියල් 60ක පමණ තිබිච්ච ලුණු පැකට් එක දැන් 350යි 400යි. 400ටවත් ගන්න ලුණු නැහැ. එතකොට දැන් හඳුන්නෙත්ති පුරාජීරු කතාව කිව්වා අර මොකද්ද පැකට් එක පෙන්නලා අදින් පස්සේ ලුණු පිට රටින් ගේන්නේ නැහැ කියලා. හැබැයි මේ පහුගියදා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා ලුණු පිට රටින් ගේන්න. ඉතින් එතකොට මේකෙන් පේනවා මේ අයට කිසිම දුරදක්නා දැක්මක් නැහැ. දැන් වෙළඳ පොලේ ඇතිවෙන උච්චාවචනයන් කාලගුණික තත්වයන් විසින් ඇතිවෙන බලපෑම් මේවා ගැන හොඳින් නිරීක්ෂණය කරලා සමීපව අධ්‍යයනය කරලා වෙන්න පුළුවන් මොකද්ද වෙන්න පුළුවන් තව මාස කිහිපයකින් වෙළඳ පොළ ඇතුලේ වෙන්න පුළුවන් වෙනස්කම් මොනවද කියලා වටහාගෙන ඒවට පූර්වගාමීව පියවර ගැනීමනේ වැදගත් වෙන්නේ. දැන් හාල් අර්බුදේ ආවම හාල් මෝල් හිමියොත් ගෙනල්ලා මෙහෙම මේසෙටත් තට්ටු කරලා කිව්වා එහෙනම් පාලන මිල වැඩි කළා. ඒ කියන්නේ මේසෙට තට්ටු කරලා නිකන් හාල් මෝල් කට්ටියට වෙන තර්ජනයක් කරනවා වගේ හාල් මෝල් කට්ටියට ඕන කරන තීරණය ගත්තා පාලන මිල වැඩි කළා. එතකොට මේ දැන් ඊට පස්සේ මොකද කළේ සතොසෙන් ටෙන්ඩර් 4ක් දැම්මා 4ම අවලංගුයි. ඒ කියන්නේ අවලංගු වෙන්න තමයි මේ ටෙන්ඩර් දැම්මේ. එතකොට සතොසට හාල් ගේන්න ඕන වෙන්නේ අර පෞද්ගලික හාල් මෝල් හිමියම හාල් ගේනවා පිට රටින්. ඒකට රුපියල් 60ක බද්දක් ගැහුවම ඒක ඒ හාලුත් මේ හාල් වගේම ගිනි ගණන් වුණා. ඔබතුමා චෝදනා එතකොට දැන් හාල් පිට රටින් ගේනවා නම් ගේන්නේ වෙළඳ පොළට දාලා මේ තියෙන ගිනි ගාන අර කලින් තිබිච්ච ගානටවත් අඩු කරගන්නනේ. මොකද කලින් ආණ්ඩුව තියද්දි 100 ගානට හාල් කිලෝ එක ගත්තේ. ඒ 100 ගානට ගනිද්දිත් හාල් මෝල් හිමියට ලාභයක් තිබ්බනේ. ගොවියටත් සාධාරණ මිලක් ගෙව්වා. එතකොට දැන් 200 ගානකටත් හාල් මිල ඉහළ ගිහිල්ලා තවත් ඉහළ යනවා. ඔය කියන පාලන මිල වලටත් දෙන්නෙත් නැහැ. ඊට වඩා වැඩි මිලට දෙන්නේ බොහෝ හාල් වර්ග. එතකොට දැන් මේවා එක එක ආකාරයේ එතන හාල් මෝල් හිමියන්ට. දැන් බලන්න විදුලි බල මණ්ඩලයට වෙච්ච වැඩේ. බිලියන 100 ගාණක් ලාභය තිබුණානේ මේගොල්ලන්ට විදුලි බල මණ්ඩලේ මාරු වෙනකොට. බාර දෙද්දි තිබ්බා. ලාභ ලබන ආයතනයක් විදුලි බල මණ්ඩලේ. ඔය අධික විදුලි බිලක් ආවට පස්සේ ඒගොල්ලෝ ලාභ ලැබුවා. මේ අය ආව විතර දැන් පාඩු ලබනවා. මොකද්ද පාඩු ලබන්න හේතුව? මොකද්ද හේතුව?
විදුලිය පාරිභෝගිකයෝ මොකෝ මේ මාස 7 තුල අතිශය විශාල ලෙස වැඩි වුණාද? වැඩි වුණේ නැහැ, අඩු වුණා. විදුලි බිල ගෙවා ගන්න බැරුව ලයිට් කපපු ගෙවල් නිර්මාණය වුණා මිසක් අලුතෙන් විදුලිය ඉල්ලපු අය ලොකුවට නිර්මාණය වුණේ නැහැ. එහෙනම් කොහොමද පාඩු වුණේ? පාඩු වුණේ සුනිත්‍ය විදුලි බලය. සූර්ය එළියෙන් නිපදවන විදුලිය ඒවා අධෛර්යයටපත් කරනවා. ඒකෙන් එන විදුලිය ඉරිදට කියනවා ඒවට ඕෆ් කරන්න කියලා, අක්‍රිය කරන්න කියලා. ගෙවල් වලින් ගන්න එකටත් වහලේ උඩ තියෙන එකටත් මිල අඩු කරනවා. කලින් දුන්නේ රුපියල් 21 නම් දැන් ඒක 16ට 15ට බස්සනවා. ඒ මගින් ඒ ව්‍යාපාරය, ඒකත් ව්‍යාපාරයක් නෙමෙයි රටේ. ඇත්තටම ගත්තොත් විදුලිය නිපදවීම මහජනයා අතට ගියේ ඒකෙන්. ගෙදර වහලේ හයි කරගත්තු සෝලා පැනල් වලින් තමන්ගේ පරිභෝජනයත් කරලා ඉතුරු අතිරික්තය විදුලි බල මණ්ඩලයට දෙනවා. පද්ධතියට එකතු කරනවා. අපේ රටේ හැම මිනිහෙක්ම වගේ මං කියන්නේ වැඩි ඒ සැලකියුතු ප්‍රජාවක් දහස් ගාණක් මේ රටේ විදුලිය නිෂ්පාදකයෝ බවට පත් වුණා බොහොම පහසු ක්‍රමයකට. එතකොට ඒ මහජන බලයට ගහලා මහජනයාගේ හරහා එන විදුලිය උත්පාදනයට අඩු වියදම් අඩු පිරිවැය විදුලිය උත්පාදනයට ගහලා ඒක ඉරිදත් අක්‍රිය කරලා ඒ මිනිසුන්ට ඒකෙන් ලබන්න තියෙනවා නම් කිසියම් ආදායමක් ඒකත් අවම මට්ටමකට බස්සලා ඒක කුණු කූඩට දාලා ගල්ලඟුරුයි ඩීසල් වලයි මතින් නිපදවන විදුලි බලයේ වැඩි පිරිවැය විදුලි බල ඒකක මත යැපෙන්න ගත්තා. ඒක නිසා විදුලි බල මණ්ඩලය පාඩු වෙනවා. එතකොට IMF කියනවා පිරිවැයට අනුව මිල තීරණය කරන්න. දැන් ඉලෑස් වෙනවා 30%කින් ලබන මාසෙ මුල ඉඳන් විදුලි බිල වැඩි කරන්න. ඔබ හිතන්න දැන් තියෙන විදුලි බිලක් දරා ගන්න අමාරුයි මිනිස්සුන්ට. ඒකත් බොහොම අමාරුවෙන් තමයි ගෙවන අය ගෙවන්නේ. මේකට තව 130ක් එකතු වුණාම මොන මිනිහටද මේ විදුලි බිල ඔරොත්තු දෙන්න පුළුවන්? මේ රටේ ව්‍යාපාරිකයට පුළුවන්ද? කර්මාන්තකරුවට පුළුවන්ද? කර්මාන්තකරුවගේ පිරිවැය විශාල ලෙස ඉහළ යන්නේ නැද්ද? අනික ක්ලෝඩ් විදුලිය ඉහළ යාමෙන් මේ පාරිභෝගිකයට විතරක් නෙමෙයි මේ විදුලිය පාරිභෝගිකයට විතරක් නෙමෙයි ඒක පීඩණය එන්නේ. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියටම ප්‍රවාහණයට වෙන්න පුළුවන් හැම දෙයකටම මේක ආයි බලපානවා. කඩේ හදන ආප්පෙටත් බලපානවා. එතකොට ප්ලේන්ටියටත් බලපානවා. එතකොට දැන් මේ විදිහේ ඔලොමොට්ටල තීරණයකට තල්ලු වෙන්න උනේ ඇයි? අර ලාභ ලබන Tamanට විදුලි බල මණ්ඩලය ලැබෙනකොට ලාභ ලබන තත්ත්වයේ තිබිච්ච විදුලි බල මණ්ඩලය වැරදි ක්‍රියාමාර්ග හේතු කොටගෙන පාඩු ලබන තත්ත්වයකටපත් වුණා. පිරිවැය ඉහළ ගියා විදුලි එක ඒකකයක් වෙනුවෙන් වැය වෙන පිරිවැය ඉහළ ගියා. ඒ ඉහළ ගියේ මහජනයාගේ වරදකින් නෙවෙයි. ගල්ලඟුරු මත යැපෙන්න කියලා මහජනයා කිව්වේ නැහැ. ඩීසල් බලාගාර මත යැපෙන්න කියලා මහජනයා කිව්වේ නැහැ. සෝලා පැනල් ටික අක්‍රිය කරන්න කියලා මහජනයා කිව්වේ නැහැ. අඩු පිරිවැය විදුලිය ඒකකයක් ගන්න තියෙන තැනින් ඒක නොගෙන වැඩි පිරිවැයකින් තියෙන තැනින් ගන්න කියලා මහජනයා කිව්වේ නැහැ. ගල්ලඟුරු ගෙනල්ලා වැඩේ කරනකොට තමයි ගාන කපන්න පුළුවන්. මාටිය ගහන්න පුළුවන්. ඩීසල් බලාගාර එක ගනුදෙනු යනකොට තමයි ගාන කපන්න පුළුවන්. මාටිය ගහන්න පුළුවන්. ඔබ කියන්නේ මේ ආණ්ඩුවත් ඒ වගේ වංචා දූෂණ වලට නැත්තම් එහෙම නෙවෙයි නම් මොකක්ද අර මේ සුනිත්‍ය විදුලි බලය ආධාරයටපත් කරන්න හේතුව. ලෝකේ මොන රටේද සුනිත්‍ය විදුලි බලය ආධාරයටපත් කරන්නේ? පද්ධතියට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර දෙන්න ඕන. එහෙම නැතුව සුනිත්‍ය විදුලි බලයට පරණ නොකිය පල්ලා බෙදෙන එක නෙමෙයි කරන්න ඕනේ. මේ රටේ මිනිස්සු විශාල ආයෝජන කරලා බැංකු වලින් ණය අරගෙන ඒ බැංකු වල පොලි වාරික ගෙවමින් තමයි මේ ඒ විදුලි බල උත්පාදනය කරන්නේ. අද මේ මිනිස්සු බෙල්ල වෙන දා ගන්න මට්ටමකට ඇදවට්ටලා තියෙන්නේ. දහස් ගාණක්. ඉතින් එහෙම දැන් මේ පුනරුදය කියන්නේ ඕකද? මේ රටේ සුනිත්‍ය විදුලි බලය නිපදවපු මිනිසුන්ගේ බෙල්ලට තොණ්ඩුව දාන එකද පුනරුදය? ඒ හැමෝම වගේ මේගොල්ලන්ට ඡන්දෙ දීපු අය. ඔය පිස්සුව වගේ ගිහිල්ලා මාලිමාවට කතරේ ගහපු අය. හැබැයි එහෙම දේශපාලන වාතාවරණය ගොඩගෙන හේතුව ඔබතුමන්ලමනේ. මාලිමාවක් වැනි දේශපාලන ව්‍යාපාරයක් බිහි වෙන්න අරගලයක් ඇති වෙන්න හේතුව ඔබතුමන්ලමනේ. ඔබතුමන්ලා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු කාලය තුල ඒ ආණ්ඩුව තුල කැරලි ගහලා අභ්‍යන්තරයේ ප්‍රශ්න හදලා ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා සමාජ මතයක් හැදුවා. ගෝඨාභයට බෑ කියලා. ගෝඨාභය ෆේල් කියලා. ඔබතුමයි ගම්මන්පිල මහත්තයයි වාසුදනායන කර්ම මහත්තයයි වට වල් කියන්න ඕන. අද ඔබතුමා කියනවා මේ මිනිස්සුම මෝඩයෝ වගේ ඉඳ ඡන්ද දුන්නා කියලා. ඔය බැසිල් රාජපක්ෂගේ විග්‍රහයනේ. නැති බැසිල් රාජපක්ෂ මහත්තයාගේ විග්‍රහය වෙන්නේ කොහොමද ඒක? ඉන්නකෝ මං කියන්නේ ඒක. ඕක තමයි ඒගොල්ලෝගේ විග්‍රහය. මං කියන්නේ ඔබතුමා ඒගොල්ලෝගෙන් අහගෙන මේක කියනවා කියලා. මම කියන්නේ ඒගොල්ලෝගේ විග්‍රහයත් ඕක. මොකද්ද මේ විග්‍රහයේ තියෙන වැරද්ද? ආර්ථික අර්බුදයකට ගොදුරු වීමට ආසන්න තත්වයකට රට ආවා. විදේශ විනිමය හිඟයක් රට ඇතුලේ ක්‍රමානුකූලව ඇති වෙන බව අපි දැක්කා. මේක ගැන අමාත්‍ය මණ්ඩලය තුල විවිධ ආයුරින් සාකච්ඡාවට භාජනය කළා.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කියනවා ඒක ප්‍රශ්නයක් නෑ මම ඒක සතියෙන් විසඳනවා කියලා. ඒ කියන්නේ මේ විදේශ විනිමය අර්බුදේ. ඒවට හැමෝම ඉතින් සුබවාදීව ඒ දිහා බලාගෙන ඉන්නවා. ඔහු විසඳපු විදේශ විනිමය අර්බුදයක් නැහැ. ඊළඟට මොකද උනේ? මේක කිව්වා තේරුම් ගන්න නැහැ, අහන්නේ නැහැ. අපි කිව්වා මේකට පෙර ක්‍රියාමාර්ග ගන්න. පසු ක්‍රියාමාර්ග අරගෙන වැඩක් නැහැ. පෙර ක්‍රියාමාර්ග ගන්න මහජනයාට අපි මේක කතා කරමු. මුහුණ දෙන්න වෙන තත්ත්වය ගැන තේරුම් කරලා දෙමු. ඒ අවබෝධය මත ඉඳගෙන මේකත් එක්ක ෆයිට් කරමු. රට බංකොලොත් කියන ප්‍රකාශය කරන්නේ නැතුව මේක බේරගමු. ඒ සාකච්ඡාව ගියාට කිසිම ඵලදායී ඇහුම්කන් දීමක් තිබුණේ නැහැ. කනගාටුයි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් තමන්ගේ සහෝදරයා බැසිල් රාජපක්ෂ කියන කනට මීපැණි වගේ තියෙන බොරු ටික තමයි විශ්වාස කළේ. ඒ අතරේ පී.බී. ජයසුන්දර එහෙන් ඇඳුවා. මේ ඔක්කොම තමයි උනේ. අන්තිමට අපිට සිද්ධ වුණා මේක රටට ඇහෙන්න කියන්නේ. මුළු රටම හරි මගට කියලා අපි විපක්ෂයේ ඒ ආණ්ඩුවේ හිටපු කණ්ඩායම් කීපයක් එකතු වෙලා සම්මන්ත්‍රණයක් කරා. මහජන සමුළුවක්. ආණ්ඩුවෙන් ඉවත් වෙලා නෑ ආණ්ඩුවේ ඉඳද්දි. ඇමතිවරු හැටියට ඉඳද්දි. ඒ මහජන සමුළුවේදී අපි කිව්වා මෙන්න මෙහෙම තත්ත්වයක් රට මුණ දෙන්න නියමිතයි. මේ තත්ත්වයට අනුව ගත යුතු පෙර ක්‍රියාමාර්ග ගැන ආණ්ඩුව සංවේදී නෑ. මෙහෙම ගියොත් මේ රට මේ තත්ත්වයට වැටෙනවා. ඒකෙන් ගොඩ එන්න නම් මෙන්න අපේ යෝජනා කියලා අපි ප්‍රකාශනයකුත් එදා එලි දැක්වුවා. හැබැයි ඒ අවස්ථාවේදී IMF එකට යන්න කැබිනට් මණ්ඩලයේ යම් සාකච්ඡාවක් තිබ්බනේ. ඔබතුමාලා විරුද්ධ වුණානේ ඒකට. IMF එකට යා යුතුයි කියලා කොටසක් කිව්වා, නොයා යුතුයි කියලා තව කොටසක් කිව්වා. ඇත්තටම ගත්තොත් ඒ අපි හිටියේ IMF එකට නොගිහින් මේක බේර ගන්න පුළුවන් කියන තැන. මොකද ඒ වෙනකොට ඔය කියන බංකොලොත් තත්ත්වය ප්‍රකාශයටපත් කළා නෑ. නමුත් ඔබතුමාම දැන් කලින් කිව්වා යම් දැක්කා මෙහෙම විදේශී සංචිත අඩු වෙනවා, යම් මුදල් අර්බුදයක් එනවා. ඒ නිසා ඒකට පියවර ගත යුතුයි කියලා. ඒ පියවරක් විදියන්නේ නෑ. ඒ පියවර ගන්නත් ඕන මහජනයා දැනුම්වත් කරන්නත් ඕන. මහජනයාට මේ එන්න නියමිත අර්බුදය ගැන තේරුම් කරලා දෙන්න ඕන. ඒකට මුහුණ දෙන්න විදිය මහජනයත් එක්ක එකඟතාවයකට එන්න ඕන. මහජන සම්මුතියකින් තොරව මොන උත්තර දුන්නත් වැඩක් වෙන්නේ නැහැ මේ විදිය තත්වයකදී. ඒ මහජන සම්මුතිය ඇති කරන්න අපිට ඉදිරිපත් වෙන්න තිබුණා ආණ්ඩුව ඒකට ඕන කරන පෙර ක්‍රියාමාර්ග ගන්න මානසිකව සූදානම් වුණා නම්. එහෙම උනේ නැහැ. අර බැසිල් රාජපක්ෂ කියන මිත්‍යා ප්‍රබන්ධය විශ්වාස කරලා මේක ඉක්මනින් තුරන් වෙයි විසඳෙයි වගේ කියන සුබවාදී බලාපොරොත්තු තියාගෙන කට්ටිය නින්දට ගියා. හැබැයි ඒ වෙද්දි බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවෙන් ක්‍රෙඩිට් ලයින් එකක් ගේන්න මට්ටමට සාකච්ඡා ඉන්දියාවෙන් ක්‍රෙඩිට් ලයින් එකක් ගෙනාවයි කියලා මම මේක විසඳනවද? යම් කිසි ආකාරයක පියවරක් අරන් කිසියම් දින කීපයකට කල් දා ගන්න පුළුවන්. අනික ඒ ක්‍රෙඩිට් ලයින් එකෙන් ඉන්දියාවෙන් තමයි බඩු ගන්න ඕනේ. එතකොට අපේ තියෙන විදේශ විනිමය අර්බුදයට ඒක උත්තරයක් වෙන්නේ නැහැ. අර විදේශ විනිමය නොමැතිකම නිසා සමහර බඩු ගෙන්න ගන්න විදියක් නැති එකට ඒක උත්තරයක් වෙනවා. ඒ අනුව අපි ඉන්දියාවෙන් විතරයි ඒ ක්‍රෙඩිට් ලයින් එකෙන් මොනවා හරි නිෂ්පාදනයක් ගෙන ආයුතු තියෙන්නේ. ඖෂධ හරි මොනවා හරි. ඒක එක්තරා දුරකට ඒ වෙලාවේ සහනයක් වුණා. ඒක මම නෑ කියන්නේ. හැබැයි තව ඕනතරම් ක්‍රම තිබුණා. ඒ ගැන සංවාදයකට ආණ්ඩුව අභ්‍යන්තරේ ඉඩක් නැති වෙලාවේ තමයි අපි එළියට ඇවිල්ලා මේක කිව්වේ. කිව්වම ප්‍රකෝප වුණා. බැසිල් රාජපක්ෂ කිව්වා උදයයි විමලු ඉන්නවනම් මම එන්නේ නැහැ අමාත්‍ය මණ්ඩලයට කියලා. ඒ දෙන්න අයින් කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඊට පහුවෙන්දම හවස 3:30ට විතර අපිට ලියුමෙව්වා ඇමති තනතුරෙන් ඉවත් කළා කියලා. හැබැයි ඒ වෙද්දිත් ඔබතුමාලා දැන් ඔය ජනතාව දැනුවත් කරනවා කියලා අභ්‍යන්තරේ යම් කැරල්ලක් හැදුවානේ. LNG බලාගාර හදන්න ගියාම ඒකට අවසර දුන්නේ නැහැ. LNG බලාගාර හදන්න නැගෙනහිර ජැටිය හදන්න අවස්ථාව දුන්නේ නැහැ. නැගෙනහිර ජැටිය ගැන නෙවෙයිනේ අපි මැතිවරණ ප්‍රකාශනය කියලා තියෙන්නේ. නැගෙනහිර ජැටිය මැතිවරණ ප්‍රකාශනයේ තියෙනවා සෞභාග්‍ය දැක්මේ ඊටාම පැහැදිලිව තියෙනවා රජය මගින් ඒ සංවර්ධනය කරනු ලැබේ. බටහිර ජැටිය පෞද්ගලික අංශය මගින් සංවර්ධනය කරනු ඇත. ඉතින් අපි කිව්වේ මැතිවරණ ප්‍රකාශනයේ මහජනයාට දීපු ප්‍රතිඥාව අනුව වැඩේ කරන්න. අනික නැගෙනහිර ජැටිය තමයි මෙතන තියෙන වැදගත්ම තැන. ඒක තමයි කොළඹ වරායේ තියෙන හදවත. බදු තැන. ඉතින් ඒක ඉන්දියාවට දුන්නම මේ රත්තරන් බිජු දාන කිකිලිව පොඩි ගානකට වික්ක වගේ වැඩක්. ඉතින් ඒ නිසා තමයි අපි කිව්වේ නැගෙනහිර ජැටිය අපි තියාගන්න ඕන. අර මැතිවරණ ප්‍රකාශනයේ කිව්වා වගේම බටහිර ජැටිය විදේශීය හරි දේශීය හරි ආයෝජකයෙකුට දීලා ඒක සම්වර්ධනය කරමු. ඒක ප්‍රශ්නයක් නෑ කියලා. LNG එක. LNG එකත් එහෙමනේ. දැන් ටෙන්ඩර් එකක් දාලා තිබුණා. දල සලහ පිරුම මැතිතුමා තමයි ඒ වෙලාවේ විශේෂ භාර ඇමති හැටියට. ටෙන්ඩර් එක දාලා ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙලා තිබුණා සමාගම් කීපයක්. ඒකෙන් තෝරගෙන තිබුණා පාකිස්තාන් චීන සමාගමක්. එතකොට ඒ වායේ මිල ගණන් එක්ක බැලුවම මේක ඉතා විශාල මිල ගණනක්. අනික මේ ටෙන්ඩර් එක බල්ලට දාලා වෙනම කැබිනට් පත්‍රිකාවකින් විදුලි බල ඇමති නොවන මුදල් ඇමති වෙනම කැබිනට් පත්‍රිකාවකින් ඇමරිකානු සමාගමකට දෙන්න යනවා. ඇමරිකානු සහ ඉන්දියානු. ඉන්දියානු කියලා කිව්වට ඒක ඇති ඉන්දියාවක් නෑ මට දන්න විදියට. අබුදේ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා
එතුමම පහුගිය කාලෙක පොතක් ලියුවම ඒ පොතේ තිබ්බනේ මම තමන්ව දේශපාලන පක්ෂේ නායකයා කරගත යුතු තිබුණයි කියලා. ඒ පොතේ තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අර ලියපු පොතේ එතුමම කියනවා ඒක වෙච්ච ලොකු අඩුවක් කියලා. ඉතින් අපි ඕක කිව්වා. මොකද රටේ ජනාධිපති මේ දේශපාලන පක්ෂයක කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් විදියට දිගටම ඉන්නකොට දේශපාලඥයන් එක්ක තියෙන සම්බන්ධෙත් ඒ මගින් ඈත් වෙනවා. ඒ ඈත්වීම හිතකර නැහැ. එතකොට වෙන්නේ ඔහු නිලධාරි තන්ත්‍රයක පුංචි කවයක ගොදුරක් බවට පත් වෙනවා. ඒක වුණා ඇත්තටම. පී.බී. ජයසුන්දර ඔහුව නිකන් අර මේ අපි කියන්නේ අර ගෙදරක තියලා එළියට බහින නොදී තියාගෙන මොකද ඒකට කියන්නේ අවුන් සංසුකී එහෙම තියන් හිටියේ නිවාස අඩසිය. මේ පී.බී. ජයසුන්දර ඇත්තටම ගත්තොත් ගෝඨාභය රාජපක්ෂව නිකන් කාර්යාල අඩසිය තමයි තියාගෙන හිටියේ. ඉතින් එතකොට ඒක හානි කරයි. ඒ නිසා තමයි අපි දිගටම පෙනී හිටියේ එතුමා පොහොට්ටුවේ නායකයෙක් අපිට අයිතියක් නැහැ වෙන පක්ෂයක නායකයෝ ගැන කතා කරන්න. නමුත් මේ ආණ්ඩුව බේර ගන්න ඕනේ ඉඳා අපි ගියා එතුමා පොහොට්ටුවේ නායකයා කරන්න කියලා. ඉතින් ඒකට කිසිම සූදානමක් තිබුණේ නැහැ අනිත් අයගේ. හැබැයි දැන් අන්තිමට පොත ලියනකොට එතුමාම කියනවා Tamanව එහෙම කළා නම් හරි කියලා. ඉතින් ඒ වගේ හරි දේ වෙනුවෙන් අපි පෙනී හිටියා මිසක් කවුරුවත් බැහැර කරලා කවුරුවත් එක්ක තනි ගමනක් යන්න අපිට මේ පුංචි රාජධානියක් ඒක ඇතුලේ හදාගන්න න්‍යාය පත්‍රයක් අපේ තිබ්බේ නැහැ. එහෙම එක එක්කෙනා සැක කරන්න ඇති. කිසිසේත්ම හෘද සාක්ෂියට එකගව අපිට කියන්න පුළුවන් එහෙම පවිතු අරමුණක් අපිට තිබුණේ නැහැ. අපිට තිබුණේ මහජනයා මහා විශ්වාසයක් තියලා දීපු ජනවරමක්. ඊටාම ප්‍රබල ජනවරමක්. ඒ ජනවරමේ ගුණය හා බලය රකින්න ඒකට ඕන කරන විදිහේ ගමනක් යන තත්වයකට ඒ ආණ්ඩුව පරිවර්තනය කරගන්න. අපිට කෙටි විරාම යන්න තිබෙනවා. ඔබතුමා කෙටියෙන් කිව්වොත් එච්චර ජනවරවක් තිබුණු ආණ්ඩුවක් අවසානයේදී මේ තත්ත්වයට විනාශයටපත් වුණේ මොකක්ද හේතුව? එකක් ගෝඨාභය රාජපක්ෂ දේශපාලඥයෙක් හැටියට තීරණ නොගැනීම. ඒක තමයි පළවෙනි කාරණය. මෙහෙමනේ දැන් මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ ඒකේ දෙකනේ. ඒ කියන්නේ මේගොල්ලෝ ආදුනිකයි. ඒ ආදුනික භාවය හැමතැනදීම පේනවනේ. දැන් රටේ කිසිම තීරණයක් ගන්නේ නැහනේ. ඔහේ දවස ගෙවෙනවනේ. ඉර පායනවා, ඉර බහිනවා. ඊයේ තිබ්බ රටම අදත් තියෙනවා. ඊට වඩා නරකයි. වෙඩි තියෙනවා. කැමති තැන්වල මරා ගන්නවා. ඒවා යනවා. ඒවා ඔහේ යනවා. එතකොට දැන් රට ඔහේ යනවා මිසක් මේ රටේ පාලනයක් වෙනවයි කියලා පේන්නේ නැහැ. ඔය හොරුවල්ලනවා කියලා මොනවා හරි ජවනිකා ටිකක් ඇරෙන්න තමන්ව විවේචනය කරන දේශපාලඥයෝ තෝරලා මොනවා හරි චෝදනාවක් පට්ටෝලා හිරේ දාන්න බලනවා ඇරෙන්න වෙන මොකක්වත් පේන්නේ නැහැ. එතකොට දැන් ගෝඨාභයට උනේ එකක් ඔහු දේශපාලඥයෙකු නොවීම සහ දේශපාලඥයෙකු ලෙස එතෙන් සිටවත් කටයුතු කරන්න අවස්ථාව නොලැබීම. දෙක පවුලේ එක්තරා ආකාරයක ග්‍රහණයට නතු වීම. ඔහු මට මතකයි ඔහු අර ජනාධිපතිවරයා හැටියට දිවුරුම් දීපු රුවන්වැලි සෑයගාවදී මට මතකයි කෙනෙක් අතේ සාටකේ ඇරියා ගෝඨාභය රාජපක්ෂට. ඔහු මයික් ස්ටෑන්ඩ් එක ගාව ඉන්නකොට දැන් අරගොල්ලෝ ඒ අනිත් අය බලනවා දැන් සාටකේ මොකද උනේ දාගත්තද සජීවී විස්තර ප්‍රචාරයක් එතන යනවා. අපි හිටියේ ටිකක් සෙනගස්සේ හිර වෙලා වාඩි වෙලා අර විස්තර ප්‍රචාර අපිට දැන් පේන්නේ නැහැ විෂුවල් එක. අර විස්තර ප්‍රචාරයෙන් තමයි අපි දන්නේ දැන් සාටකේ දාගත්තද අන්නන්න දාගත්තේ නැහැ නේ. ඒක ගලවලා ආයි තිබ්බ පැත්තකින්. එහෙම වුණා. එතකොට දැන් එකකින් පෙන්නවා ගෝඨාභය රාජපක්ෂ පළවෙනි දවසේම මම මේ පෞල්වාදය මගේ ගමන නෙවෙයි කියලා. හැබැයි ඒක එහෙම පෙන්නුවට ඔහුට ඒක දිගට ආරක්ෂා කරගන්න බැරි වුණා. ඔහු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එක්තරා ආකාරයකට ඒකේ ග්‍රහණයට නතු වුණා. නමුත් ඒ වගේම මේ පවුලේ සමහරුන්ගෙන් ඔහුව මේ සාර්ථක ජනාධිපතිවරයෙක් බවට පත් වෙනවා දකින්න නෙවෙයි ඕන වෙලා තිබුණේ. සමහර අයට අසාර්ථක කෙනෙක් බවට පත් වෙනවා දකින්න තමයි ඕන වෙලා තිබුණේ. අසාර්ථක කියලා ඔබතුමා කිව්වේ? අසාර්ථක කියන්නේ මේ ඒ කියන්නේ පත් කරගත්තේ ඉතින් සාර්ථක නායකයෙක් වෙන්නේ. දැන් ඔබතුමා අසාර්ථකයි කියලා කියන එතන ගැඹුරු අදහසක් පවුලේ සමහරෙකුට තිබුණා. හැමෝටම නෙවෙයි. සමහරෙකුට තිබුණා ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක නායකයෙක් බවට පත් වෙනවා දකින්න. හේතුව ඕනකම. හේතුව ගත්තොත් Tamanට අයිති කිරුල ඔහුගේ හිස මත පතිත වීම කියලා හිතීම. සහ ඇතැම් විට ඒ ඇතැම් පවුල්වල දූ දරුවන්ගේ ඕනෑපාකම් වලට ඔහු තරම් සංවේදී නොවීම. ඔය වගේ එක හේතු. එක හේතු. ඉතින් මේ චෝදනාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අයිති වෙන්නේ නැහැ. එතුමා ඇත්තටම වැඩි හිටියෙක් විදියට ඔය හැම දෙයක් දිහාම බලපු කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ වගේ හේතු කාරණා විසින් එක්තරා දුරකට ගෝඨාභය රාජපක්ෂ අපි කියන්නේ කෝණ වුණා කියලා ටිකක් හුදකලා එක්තරා ආකාරයකට එහෙම චරිතයක් බවට පත් වුණා. ඒ වගේම මම හිතන්නේ ඔහුට ඒ පවුලේ එක්තරා පුද්ගලයෙක්ම අනුතුරු අඟවල තිබුණා මම ඇතුළු උදේ ඇතුළු අපි කීප දෙනෙක් එක්ක වැඩි දේශපාලන සම්බන්ධතා පවත්වන්න අවශ්‍ය නැහැ කියලා.
යම් කිසි බියක් ජනිත වෙන ආකාරයේ දෙයක් කියන්න ඇති. ඉතින් ඔබතුමාගේ කියන්නේ බැසිල් රාජපක්ෂ ගැනනේ. ඔබ කැමති විදිහට හිතාගන්න. මම හිතන්නේ ඔබ නිවැරදි. එතකොට ඉතින් ඒ වගේ බොහෝ දේවල් බලපෑවා මේ පසු කාලීන බිඳවැටීමට. අර මහා ජනවරමක් අයිස් කන්දක් දී වෙනවා වගේ දී වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ තමන්ගේ හිසට කිරුල පරඳව ගන්න ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක කළා කියලා ඔබතුමා කියන්නේ. ඔව් ජනාධිපතිවරණයට කලින් බැසිල් රාජපක්ෂ සිංගප්පූරුවේ කැමරා ශිල්පීන් ගෙනල්ලා ඔහුගේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන ඡායාරූප පවා ගත්තා. ඒ සිහිනේ බොඳ කළේ ඔබතුමාලා. ඔව් එහෙම හිතනවා ඇති. නෑ බොඳ කළේ ඔබතුමාලා. හිතනවා නෙමෙයි. කළේ ඒකයි. නෑ අපිට ඕනුන්නේ නෑ කාගේවත් සීන බොඳ කරන්න. අපිට ඕනුනේ මහජනයාගේ හීනේ හැබෑ කරන්න. හොඳයි. ඉතිහාසය පාවා දීම් වලින් ගැබ්බෙලා තිබෙනවා. Taman එක්ක එකට එක සටන් පෙරමුණේ සටන් කරන කෙනා තව විටක ඒට එරෙහිව පාවා දෙන්නන්ගේ භූමිකාවට පනපවනවා. අදත් අපි ඒක දකිනවා. ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්න අනිත් දේශපාලන කඳවුරක පාපිස්සටවත් නොගන්නා අය මාර වීර චරිත බවට පත් වෙනවා. අද යලි ඒවා වෙනුවෙන් හඬලන තත්ත්වයට පත් වී තිබෙනවා. අද ඔබතුමාට යම් කී ආකාරයක පසුතැවිල්ලක් ඇති වෙනවද? ඒ ඔබ සමග හිටපු ඒ සගය සටන් සගය වර්තමාන රජයේ රාජ්‍ය නායකයා විදිහට ඉද්දි පළමුවෙන්ම කියන්න ඕන ඔබ කීප එකක් නිවැරදි කරන්න ඕන මම නෙවෙයි. ආනන්ද දිසානායකව ඔබ ගුලිය කියලා හැඳින්වුවේ මුල් කාලේ. ඒ කියන්නේ 1994ට ආසන්න කාලේ. ඒ කාලේ තමයි අපි ওই දේශපාලන මණ්ඩලය කියලා එකක් ඇත්තටම විධිමත්ව පිහිටවල තිබුණේ නැහැ. ගුලිය කියලා හැඳින්වුවේ ඒකට. සංකේත නාමයක්. ඒ ගුලියේ මමත් හිටියා. අනුර හිටියේ නැහැ. එතකොට අනුරව JVP එකේ මේ මට මතක හැටියට ඔහු පළවෙනියෙන්ම දිස්ත්‍රික්කයක දිස්ත්‍රික් ලේකම් කෙනෙක් බවට පත් වෙන්නේ 1997 පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ. ඔහුට නායකත්වය දුන්නේ ප්‍රේමකුමාර ගුණරත්න. මොකද ප්‍රේමකුමාර ගුණරත්නම් තමයි ශිෂ්‍යාංශය දිගටම බැලුවේ. ඒතර අනුර දිසානායක එන්නේ ශිෂ්‍යාංශය හරහා. විජිත හේරත් අනුර දිසානායකෝ එකම කාලේ තමයි එකටම තමයි ඔවුන්ගේ උපාධි සම්පූර්ණ කරාට පස්සේ තමයි ජවිපේ පූර්ණ කාලීන දේශපාලනයට අවතීර්ණ වෙන්නේ. එතකොට ඊට පස්සේ සැලකියුතු කාලයකට පස්සේ තමයි දේශපාලන මධ්‍යම කාර්ය සභාවට එන්නේ. එතනින් දේශපාලන මණ්ඩලයට එන්නේ. දේශපාලන මණ්ඩලයටත් ඇත්තටම යෝජනා කරන්නේ ප්‍රේමකුමාර ගුණරත්න. මේ අනුරගේ නමත් විජිතගේ නමත්. ඒ වෙලේ අපිට වුන් ගැන එච්චර ලොකු අවබෝධයක් නැහැ. මොන වගේ චරිතද සුදුසුද නැද්ද කියලා. නමුත් අවබෝධය තිබුණේ වැඩි වශයෙන් ප්‍රේමකුමාර ගුණරත්නම්ට. ඔහු තමයි ඒක යෝජනා කරේ. ඉතින් ඒකට කවුරුත් විරුද්ධුනේ නැහැ. නන්දන ගුණතිලක ඒ වෙනකොට දේශපාලන මණ්ඩලයේ හිටියා. ඔහුගේ තිබුණ අතීත අවබෝධයක් අනුර දිසානායක සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔය 88 89 කාලේ වැඩ කටයුතු කිරීමේදී හැබැයි ඔහුගේ ඒ අවබෝධය දේශපාලන මණ්ඩලයට එතනදී එකතු කළේ නැහැ. මොනවා හරි හේතුවක් නිසා ඔහු නිහඬව හිටියා. ඒ අනුව ඒ ආකාරයට තමයි ඔහු දේශපාලන මණ්ඩල සභිකයෙක් වෙන්නේ. එතකොට ඔය මම ජනතා විමුක්ති පෙරමුණෙන් 2008 එළියට බහින වෙලාව වෙනකොට මාව එළියට දාන්න ලෑස්ති වෙන වෙලාව ඊට පෙර මං එළියට බැස්සා. එතකොට ඒ වෙලාව වෙනකොට ඔහු මට මතක හැටියට මුදල් ලේකම් හැටියට තමයි දේශපාලන මණ්ඩලය ඇතුලේ කටයුතු කළේ. කොහොම නමුත් මට කිසිම පසුතැවීමක් නැහැ. ඒකට හේතුව මේ අය යන ගමන අපි කිසිසේත්ම අපේක්ෂා කරපු ගමනක් නෙවෙයි. ඒ කියන්නේ අපි ජනතා විමුක්ති පෙරමුණේ ඉඳද්දි දැන් මෙතන මේ කරන කතාව ඇතුලේ තියෙන්නේ මේ තමන්ගේම පක්ෂයේ කාට හරි ගහන හින්ට් එකක් නෙමෙයි. වෙන පක්ෂයක පාපිස්සකටවත් හරියන්නේ නැති මිනිස්සු ගන්නේ නැති මිනිස්සු පාපිස්සයටවත් ගන්නේ නැති මිනිස්සු මේකේ ලොකු කෙරුමක්කාරයෝ වෙනවයි කියලා. ඒ කියන්නේ කවුරු හරි මේ වේදිකාවේ ඉන්නවා මේ ඔය කියන පාපිස්සකටවත් ගන්නේ නැති කෙරුමක්කාරයෙක් හැටියට ජවිපෙන් වැඩිච්ච කෙනෙක් ඉන්නවා. ඔහුට තමයි මේ අතුල් පහර එල්ල කරන්නේ. ඔබ අර කලින් මම බැසිල් රාජපක්ෂ ගැන අහද්දී ඔබ නිකන් ව්‍යංගයෙන් කිව්වා ඔබතුමා හිතා ගන්න කියලා කිව්වා වගේ මම නැවත ඒ වගේ ප්‍රශ්නයක් අහනවා. ඔබ දැනගෙන තමයි කියන්නේ කවුද මේ පුද්ගලයා කියලා වේදිකාව හිටපු. ඔබට කියන්න පුළුවන්ද කවුද කියලා? ඔබේ නාලිකාවේද මට මතක නැහැ. මොකක් හරි නාලිකාවක මේ කතාව යනකොට මේ පුද්ගලයාගේ මුහුණට කැමරාව එල්ල වෙලා තිබුණා. ඔහු හිතා කල්පනා කරමින් සිටින බොහොම නිකන් අර තුෂ්ණිම්භූත වෙච්ච ශරීර භාෂාවක් තමයි ඔහුගේ විද්‍යාමාන උනේ. මම ඊට වඩා කියන්න යන්නේ නැහැ.
මට කියන්න එහෙම ඕනකමකුත් නැහැ. හැබැයි ඉතින් පැහැදිලිව පේනවා අභ්‍යන්තර අර්බුදයක් තමයි මේ එළියට එන්නේ. දැන් මම දැක්කේ නෑ රෝහණ විජේවීර සහෝදරයාගේ ඡායාරූපයක් පසුබිමේ තිබ්බද කියලා. තිබ්බද දන්නේ නෑ. මම දැකපු රූපරාම වල දැක්කේ නෑ. ඇත්තටම ගත්තොත් පක්ෂයේ නිර්මාතෘවරයා ඒකීය භාවය වෙනුවෙන් ඉතා තදින් පෙනී හිටපු කෙනෙක්. රාජ්‍යයේ ඒකීය භාවයට හතුරු නිසා තමයි LTT විරෝධී වුණේ, බෙදුම්වාදයට විරුද්ධ වුණේ. අද මේ ආණ්ඩුව මම මේ පසුතැවෙන්නේ නැහැ කියන හේතුව. ඒකට මේ අභිචෝදක කාර්යාලය කියන්නේ ක්ලෝඩ් රණවිරු දඩයමේ අවසාන පනත. පනත් කෙටුම්පත් 9ක් තියෙනවා. එකක් තමයි ඔය අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටුවීම. ඔහොම පනත් ආවා ඔය කොමිෂන් දරුසලම් වාර්තාව. ඒ කියන්නේ ජිනීවා වලින් කරපු නිර්දේශ අනුව පනත් ආවා දිගටම 2018 20 23 ওই විදිහට ආවා. ඒ ආපු පනත්වල ක්‍රියාවලියේ අවසාන පනත 9 වෙනි පනත තමයි අභිචෝදක කාර්යාලය පිහිටුවේ. දැන් මේ කාර්යාලය පිහිටුවට පස්සේ ඒ නීතිය සම්මත වුණාට පස්සේ රණවිරු දඩයමට අදාළ සම්පූර්ණ ක්‍රියාවලිය අංග සම්පූර්ණයි. ඊට පස්සේ තියෙන්නේ වැඩ පටන් ගන්න. ඉතින් මම ඒක තවදුරටත් ඕනම් පැහැදිලි කරන්නම් කොහොමද වෙන්නේ කියලා. ඒතකොට දැන් මෙහෙම එකක්. දැන් ඒකීය භාවය වෙනුවෙන් තදින් පෙනී හිටපු පක්ෂ නිර්මාතෘවරයෙක්ගෙන් බිහි වෙච්ච පක්ෂයක් ඒකීය භාවය ආරක්ෂා කරන්න දිවිපුදා සටන් වෙදිච්ච ආරක්ෂක හමුදාවන්ට බෙල්ලට තොණ්ඩුව දාන අවසාන තීරණාත්මක පනතක් ගේන ලෑස්ති වෙනවා නම් එහෙම ආණ්ඩුවක මම නායකයෙක් නොවීම ගැන මට තියෙන සතුටක් මිසක් අසතුටක් නෙවෙයි. අසතුටක් නෙවෙයි. ඉන්දියානු විරෝධය තමන්ගේ දේශපාලන ආත්මය බවට පත් කරගත්තු දේශපාලන ව්‍යාපාරයක්. ඔය අනුර දිසානායකත් මේ ජනාධිපති වෙන්න ඔන්න මෙන්න කාලෙත් ඉන්දියාව එක ගහන ගිවිසුම් ගැන තෙල් ටැංකි ටික ගැන විශාල චෝදනා එල්ල කරමින් කතා කරපු ඒවා තියෙනවා. ටිල්වින් සිල්වා කරපු කතා ඒවා තියෙනවා. එහෙම තිබ්බ පක්ෂයක් මුළු රටටම නොපෙන්නා හොර රහසේ ගිවිසුම් හතක් අස්සම් කරලා හංගන්තියන් ඉන්නවා. එහෙම ආණ්ඩුවක මොන තනතුරක්වත් නොලබා සිටීම මාලද භාග්‍යයක්. මට තියෙන පසුතැවීමක් නෙවෙයි එක්තරා ආකාරයක සතුටක්. මගේ ප්‍රශ්නේ වුණේ දැන් ඔබතුමා ඊළඟට දැන් විවිධ පොරොන්දු දුන්නා. බඩු මිල අඩු කරන හැටි, විදුලි මිල අඩු කරන හැටි, තෙල් මිල අඩු කරන හැටි. දැන් මොකද වෙන්නේ? සම්පූර්ණ ඒකේ අනිත් පැත්ත. දැන් 130කින් විදුලි මිල වැඩි කරාම සම්පූර්ණ ඒකේ අනිත් පැත්ත. බිත්තරේට වැට් එක ගැහුවම සම්පූර්ණ ඒකේ අනිත් පැත්ත. පිටින් ගේන හාල් එකටත් රුපියල් 60ක් ටැක්ස් එක ගහලා අර හාල් මෝල් හිමියන්ගේ ගානටම පිටින් ගේන හාල් ටිකත් මිල නියම කරාම සම්පූර්ණ අනිත් පැත්ත. එතකොට එහෙම පාලනයක කොටස්කරු වීම ලැජ්ජාවට කාරණයක් මිසක් ගෞරවයට කාරණයක් නෙවෙයි. ඉතින් මේක මට තව ඕන තරම් කීත හැකියි. ඒ නිසා තේරුම් ගන්න ඕන දේ තමයි ක්ලෝඩ් අපිට දැන් අද ඇත්තටම මම දන්න විදිහට ගමේ ජනතා විමුක්ති පෙරමුණේ ගමේ අර පැරණි සමාජිකයා ඉන්නේ මුළු ගැන්විලා. ඒ සමාජිකයාට දෙන්න උත්තර නැහැ ඡන්ද දීපු මිනිස්සු අහන ප්‍රශ්නවලට. මේගොල්ලෝ පෙන්නුවේ නම් ඉරයි හඳයි දෙන්නම් කියලා. හැබැයි දැන් ඒ ගැන කිසිම වගේ වගක් නැහැ. සම්පූර්ණ මුල්‍ය අරමුදලේ වහල් රූකඩ පාලනයක් බවට පත් වෙලා ඒ කියන පදයට නටනවා ඇරෙන්න වෙන මුකුත් නැහැ. ගමේ ඡන්දදායකයා මාලිමාවල ඡන්දදායකයා අදට වගේ වගක් නැත්තම් ඒ ඡන්ද ටික ඔබතුමාලට එන්න තිබ්බනේ. ලැබියට පොහොර සහනාධාරය ලැබෙනවද? පොහොර ටික ලැබෙනවද නියමිත වෙලාවට? කලට වෙලාවට? ඡන්ද ටික ලැබුණ නැත්තේ ඔබතුමාලට නෑ. ඡන්ද මෙහෙමයි මම ඒක කලින් පැහැදිලි කළා. 135ක් ඡන්ද මොනවද? 134ක්. ඔව්. ඡන්ද අඩු වුණා ආණ්ඩුවේ. ඒ අඩු වෙච්ච ඡන්ද ඔක්කොම ප්‍රමාණය විරුද්ධ පක්ෂ කොහෙටවත් එකතු වෙලා නැහැ. 80ක් ඡන්ද නොදී හිටියා. ඒක තමයි. ඒ කියන්නේ තවමත් මේ ගැන කලකිරීමම තදින් තිබෙන බව ඇත්ත. මාස 6කින් මේ ආණ්ඩුව තිත්ත වෙච්ච බව ඇත්ත. 134කට තිත්ත වුණු බව ඇත්ත. නමුත් තිත්ත උණු පළියට විරුද්ධ පක්ෂයේ පැත්ත කෙරෙහි විශ්වාසදායී තත්ත්වයක් තවමත් ප්‍රබලව ඇති වෙලා නැහැ. ඒ නිසා තමයි ඒක පැත්ත එපා වුණා මේ පැත්ත ඕන උනේත් නැහැ. ඡන්දේ නොදා ඉඳීමෙන් හරි එක එක විදියට ඒක ඒ ආවේගයේ කෝපය පිට කළා. එක්තරා ආකාරයක කලකිරීමක් තමයි මේකේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ ඉතින් ඒක කල්යාමේදී ඒක ඒ ආණ්ඩුව අතහරින සමාජ කණ්ඩායම් ජන කණ්ඩායම් එකතු වෙන මධ්‍යස්ථානයක් කාලයාගේ ඇවෑමෙන් නිර්මාණය වෙවි ක්‍රමානුකූලව. ජාතික නිදහස් පෙරමුණ හැටියට අපිත් මේ උත්සාහ කරන්නේ ඒකට ඕන කරන තොටුපොළ බවට පත් වෙන්න. කොහොම නමුත් මම හිතන්නේ නැහැ මේ දැන් වමේ ව්‍යාපාරයක් හැටියට මේගොල්ලෝ පෙනී ඉන්නේ.
දැකැත්තයි මිටියයිනේ ගහගෙන ඉන්නේ. හැබැයි මේ යන්නේ ඒ ගමනද ජිනීවා වලින් කියන ඔක්කොම අනපනත් වල අන්තිම පනතත් ගේන්න කැහැපට ගහනවා නම් ඒක වමේ පමණක් ගමනක්ද? ඒකීය භාවය වෙනුවෙන් කැපවීම කරපු රණවිරුවා බිල්ලට දෙන්න ඕන කරන අන්තිම පනතත් ගේනවා නම් අභිචෝදක කාර්යාලය පිහිටුවන්නත් යනවා නම් ඒකත් කරලා වැඩේ අංග සම්පූර්ණ කරනවා නම් ජිනීවා වලින් කියන පදයට නටන රූකඩ ආණ්ඩුවක් නම් මේක වමේ ආණ්ඩුවක්ද? ලාල්කාන්ත අමාත්‍යවරයා කිව්වනේ එක්තරා YouTube නාලිකාවක සාකච්ඡාවකදී දැන් වමක් නැහැ කියලා. ඒක තමයි. වමක් නැහැ. ඉතින් අපි වමක් බලාපොරොත්තු වෙන්නේ ඇයි වමක් නැති තැනකින්? ඔව් ලාල්කාන්ත සහෝදරයා එහෙම කිව්වට තව සහෝදරයෙක් කියනවා අපේ මේ අතිවාරම එකයි මේ බිත්ති එක එක හැඩතල තිබ්බට මේක සමාජවාදය සඳහා යන ගමන තමයි කියලා. ඉතින් එයා එකක් කියනවා මෙයා තව එකක් කියනවා තව කෙනෙක් තවත්ම එකක් කියනවා. ඒ නිසා කවුරු කියන එකද පිළිගන්නේ කියලා අපිට ලොකු උබතෝ කෝටිකයක් තියෙනවා. ඇත්තටම මොකද්ද ජනතා විමුක්තියේ වර්තමාන තත්ත්වය? දැන් ඔය ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඇත්තටම ගත්තොත් විශාල දානපතීන් කීප දෙනෙක්ගේ අතේ නැට වෙන පන්දුවක් බවට පත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව. ඔබතුමා විශාල දේශීය දානපතීන් කීප දෙනෙක්ගේ අතේ නැට වෙන පන්දුවක්. උදාහරණ කියන්න පුළුවන්ද ඔබතුමාට? ඔව්. එක දානපතිය තමයි ධම්මික පෙරේරා. එතුමාට මේ ආණ්ඩුවේ තරම් මං හිතන්නේ Tamanට උවමනා පරිදි සියලු දේ කරගන්න පුළුවන් වෙන මොන ආණ්ඩුවක් ආවේ කියලා. දැන් බලන්න අර කන්ටේනර් 300 ගාන එක්ස්පෝ ලංකාවකට ආපු කන්ටේනර් කියලා නේ වාර්තා වෙන්නේ. ප්‍රතික්ෂේප කරනනේ ඒ අදාළ මොනවාද නෑ ඒ කියන්නේ ආණ්ඩුකාරයා කියන්නේ එයා දැන් එක්ස්පෝ ලංකාවේ නෑ කියලා කියන්නේ. අර ධම්මික පෙරේරාත් එහෙමනේ ජනාධිපතිවරණයට එන්න කියලා හිතාගත්තම ඔක්කොම ආයතන වලින් එයාගේ සම්බන්ධය අයින් කරලා පවුලේ වෙන අයට ඒක පැටලුණානේ. ඉතින් ඒ වගේ ඔය ආණ්ඩුකාර තනතුර ගන්නකොට ඒ මහත්මයාත් එක්ස්පෝ ලංකාවක පුතාට හරි කාට හරි ඒ සම්බන්ධය හදලා ඔහු නිල වශයෙන් එකෙන් ඉවත් වෙන්නේ නැති නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එක්ස්පෝ ලංකාවක සම්පූර්ණයෙන් පරිබාහිරයි කියලා. ලංකාවේ ඉතිහාසයේ 300 ගානක් කන්ටේනර් එහෙම වෙලා තියෙනවද? රතුලයිස්තුවේ 200 ගානකුත් එක්ක පරීක්ෂා කිරීමකින් තොරව ඒකෙන් රජයට ලැබෙන තිබිච්ච කොච්චර ප්‍රමාණයක රේගු බදු ආදායමක් අහිමි වුණාද? ඒ රේගු බදු ආදායම අහිමි වීම ඒකෙන් ඒ ආයතන වලට ලැබිච්ච මේ අතිරේක වාසිය අල්ලසක් හැටියට දුන්නේ කාටද? කවුද අල්ලස ගත්තේ? මහ බැංකු වංචාව විතරද වංචාව? ඊටත් වඩා බරපතලයි මේ වංචාව. මහ බැංකු වංචාවේ උනේ වංචාව. මේකේ උනේ මේකෙන් කන්ටේනර් වලින් රට ඇතුළට ආවේ පරීක්ෂා කර බැලීමකින් තොරව රතුලයිස්තුවෙන් ආපු කන්ටේනර් 200 ගානකුත් ඇතුළත් මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ. ආයුධද මද්ද්‍රව්‍යද මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ. ප්‍රමිතියෙන් බාල බෙහෙත්ද මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ. එතකොට ඒ විශාල විපත්තිදායක දේකුත් රට ඇතුළට එනවා. ඒ රට ඇතුළට එන එකට රේගුබදු අය කිරීමත් වැළකෙනවා. කෝටි ප්‍රකෝටි ගානක රේගුබදු. එතකොට ඒ ගානෙන් භාගයක්වත් ගියේ කාගේ අතටද? ඒ සමාගම නිකන් කරගන්නවද ඕක? රේගුබදු ගෙවන එකෙන් භාගයක් ඔබතුමාට දෙන්නම් කියලා මේක වෙන්නේ. මේක තමයි මහදවල් කරපු පට්ට හොරගම. ඒ පට්ට හොරගම කරලා තමයි හොරු අල්ලන්නේ යන්නේ. දැන් අල්ලනවා කියපු හොරුන්ගෙන් එක්කනේ එකතු වෙලා දැන් මේ සභාවල් පිටවන්න යන්නේ. දැන් ඒගොල්ලොම කියපු දැන් ස්වාධීන කණ්ඩායම් කියන්නේ හොරු වෙන ස්වරූපයෙන් එනවා කියලා කිව්වේ ඔය තන්ද කාලේ. මට මතක අගමැතිනේ හරි කවුරු හරි කිව්වා. ඉතින් දැන් ඒ හොරු පස්සේ යනවා මේ සමහර සභාවල් වල බලය පිටව ගන්න. ඉතින් මම කියන්නේ මේකයි. මේක ඇවිල්ලා දේශපාලන අවස්ථාවාදී. අවස්ථාවාදී කෙල පැමිණිය ගමනක් මේ යන්නේ. ඉතින් මට පේන්නේ මේ ගමන සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ තියෙනවා විශාල විසම්වාදයක්. මේක ගැන සෑහීමකට පත් නොවන ප්‍රබල මතයක් ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේත් වැඩෙමින් තියෙනවා. ඒකෝට මේ ගැටුම කරලියට එනවා. ඔය ඒ ගැටුමේ ප්‍රකාශනයක් තමයි ඔය පාපිසි කතාව. මං දන්නේ නැහැ ටිල්වින් සිල්ලා සහෝදරයාටද ඕක කිව්වේ කියලා. එතුමගේ නම් මුණ කුණ්ඩහට්ටිය වගේ වෙලා තිබුණා මං දන්නේ නැහැ ඒ හින්දාද කියලා. ඉතින් කොහොම නමුත් ඒ ගැටුම අද ක්‍රමානුකූලව එළියට එමින් තියෙනවා. ඒ කියන්නේ මාලිමාව සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ප්‍රතිපත්තිමය ගැටුමක් තිබෙනවා කියලා ඔබතුමා කියලා හදන්නේ. දෙයාකාර ගැටුමක්. මාලිමාව සහ ජවිපේ අතර ගැටුම එකක්. ඒක ටිකක් ක්‍රමානුකූලව වැඩෙන එකක්. නමුත් ජවිපේ සහ ජවිපේ අතර තියෙනවා වෙනම තව ගැටුමක්. ඒ කියන්නේ බොල්ෂෙවික් පක්ෂය සහ ඒ කණ්ඩායම අතරද? ඒක බොල්ෂෙවික් මෙන්ෂෙවික් කියලා නම් කරනවට වඩා එච්චර සුදුසු කියලා මං හිතන්නේ නැහැ. නමුත් මේ යන ගමන මේක සම්පූර්ණ නියෝ ලිබරල් ගමනක් නෙමෙයි යන්නේ. මට කියන්න මේක වාමාංශික වෙලා තියෙන්නේ මොකෙන්ද කියලා. මොන අනන්‍යතාවයකින්ද කියලා මොන පියවරෙන්ද මොන ක්‍රියාමාර්ගයෙන්ද
කිසිම දෙයකින් ඒක එහෙම වෙලා නැහැනේ. එතකොට කෙනෙක් දැකත්තයි මිටියයි ගහගෙන රැස්වීම කතා කරයි කියලා වාමාංශික වෙනවා නේද? ඉතින් මේ ලංකාවේ ඕන කෙනෙකුට වාමාංශික වෙන්න පුළුවන්. මෙතන තියෙන සම්පූර්ණ නියෝලිබරල් ගමන මේ යන්නේ. මුල්‍ය අර මුදලත් පෙළවහට අරගෙන ඒ සරණ පාවා ගත්තු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කසාදේ තවදුරටත් ඉස්සරහට ගෙන යමින් සරණ බන්ධනේ ඉස්සරහට ගෙන යමින් ඒ වගේම බලය භුක්ති විඳපු නැති අය නිසා බලය භුක්ති විඳිනකොට ඉතා උඩගු මනෝභාවයකට ඇද වැටෙමින් ඇහුම්කන් දෙන මානසිකත්වයෙන් තුරන් වෙමින් දැන් වචනේට අධිපති දෙවියෝනේ නලින්ද ජයතිස්ස මහත්තයා එතුමා ඡන්ද දාපු කොට්ටාසෙත් ඡන්ද වලින් පරාදයි මාලිමාව. එතුමා ඡන්ද දාපු කොට්ටාසෙ. ඉතින් එතකොට මේ ක්‍රියාදාමයෙන් හොඳටම පැහැදිලි මේක අර ඇත්ත කතාව ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැල්පාලමේම තවදුරටත් ඉදිරියට යාමක් මිස වෙන කිසිවක් නෙවෙයි. ඒ නිසා තමයි අඩු ගානේ විදේශ විනිමය පනත දැන් අපේ දැන් තියෙන විදේශ විනිමය පනතට අනුව විදේශ විනිමය උපදවන අය මාස 3කින් රටට නැවත ඒ විදේශ විනිමය ගෙන ඒම අනිවාර්ය නැහැ. නොගෙන ආවයි කියලා දඬුවමක් දෙන්න බෑ. කලින් තිබුණේ මාස 3කට අනුව ගේන්න ඕන නොගෙන ආවොත් අපරාධ වරදක් ලෙස සලකා නඩු පවරනවා. අපරාධ වරදක්. දැන් එහෙම නැහැ. රවි කරුණානායක මහත්තයා තමයි මේ පනත මේ ලිබරලයිස් කරේ මේ දැන් තියෙන එක ගෙනාවේ. දැන් මේ ආණ්ඩුව වමේ ආණ්ඩුවක් නම් ඉන්දියාවෙත් තියෙනවා මේ නීතිය. මාස 3ෙන් ගේන්න ඕන නැත්නම් අපරාධ වරදක් හැටියට නඩු පවරනවා. මේ ආණ්ඩුව වමේ ආණ්ඩුවක් නම් රැඩිකල් ආණ්ඩුවක් නම් අඩුමතර මේ පනත ගේන්න පුළුවන් වෙන්න ඕන. හීන් කේන්ද්‍රයක් හරි තියනවාද? මොකද්ද කියන්නේ? දැන් බලන්නකෝ දැන් මේගොල්ලෝ මේ එක කාලයක් පාස්කු ප්‍රහාරේ මහමොල කාර්යය හොයනවා කියලා මේ පහුගිය පාස්කු ඉරිදා වෙනකොට නේ හොඳ තොරතුරු එළියට එයි කියලා කිව්වා. ඊට පස්සේ බටගල මහත්තයා කිව්වා දනදා ප්‍රදර්ශනයේ හින්දා ඒක ටිකක් කල් යනවායි කියලා. මම දන්නේ දනදා ප්‍රදර්ශනයේ පාස්කු ප්‍රහාරේ මහමොල කරුවා ගැන තොරතුරු අතර තියෙන බියවුල මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි දැන් බලන්න අර නීතිඥයෙ ඉන්නවනේ උපුල් කුමාර අප්පෙරුම කියලා මහත්තයෙක්. එතුමන්ලගේ මේ මාලිමාවෙන් මාතරට ඡන්දෙත් ඉල්ලුවා. ඒ උපුල් කුමාර අප්පෙරුම තමයි සහරාන්ට මුල් අවස්ථාවේදී ওই ප්‍රශ්න ඇති වුණාම නීතිඥයා හැටියට සේවාව සපයලා දුන්නේ. නෑ ඒක සාවද්‍යය කියලා එතුමාගේ මුහුණු පොතේ සඳහන් කරලා තිබ්බා. මුහුණු පොතේ සඳහන් කරලා තිබ්බට වැඩක් නෑ. ඒක කොහෙද සාවද්‍ය වෙන්නේ? ඒක කොහෙද සාවද්‍ය වෙන්නේ? ඊළඟට ওই විශ්වබුද්ධ කියලා ආවනේ චරිතයක් ශාසනයට ගරහමි විශ්වබුද්ධගේ නීතිඥයා වුණෙත් උන්නේ. ඊළඟට ඔබ දන්නවා මීට කලින් ආවා ඔය මෝඩාභිමානය කියලා එකක් කරලා සිදුහත් කුමාරයාට අපහාස වෙන විදිහට කතා කරන්නේ නතාෂා කියලා තරුණියක්. ඇය වෙනුවෙන් පෙනී හිටියෙත් ඔව් නීතිඥෙක් වශයෙන් ඒ පෙනී ඉන්නේ නෑ මේ වගේ ඔක්කොටම එයා පෙනී ඉන්නේ ඇයි? එයාට ඉන්නේ ඒ නඩු විතරද? මම නිකන් බලන්නකො සමපාත කරලා. සහරාන්ට විශ්වබුද්ධට නතාෂාට ඊ විතරක් නෙවෙයි. ඔබතුමා ලයිස්තුවක් හදන්න පුළුවන්. නෑ මම මේ අන්තිම එක කියන්නද? එයාම තමයි අනුර දිසානායකට අර නැව් සමාගමක සල්ලි ආයෝජනය කරලා තියෙනවා කියලා කවුද කිව්වම ඒකට විරුද්ධව අනුර දිසානායක ජනාධිපතිවරයා වෙනුවෙන් CID එකට ගිහිල්ලා පැමිණිලි කරන්නේත් ඒ නීතිඥයමයි. ඔව් නීතිඥෙක් විදිහට සේවාදායකයෙක්ට සේවා සැපීමේ හැකියාව තියෙනවා. සේවාදායකයෙකුට සේවා සැපීම අවුලක් නෑ. මේ එකම ජාතියේ සේවාදායකයන්ට කොහොමද මෙයාම සේවා සපයන්නේ කියලා මම මෙහාන්නේ. ඒක සාධාරණ ප්‍රශ්නයක්. මම කියන්නේ යාට සේවා සපයීමෙන් වැළකී සිටිය යුතුයි කියලා. හැබැයි මේකේ පිළින පොඩි සමපාත වීමක්. හරිද? ඒකයි මම මේ පෙන්නලා දෙන්න හදන්නේ. මට ප්‍රශ්නයක් නෑ යාගේ සේවාව කාට සැපෙව්වත්. එතකොට දැන් ඊබ්‍රහීම් හිටියෙත් ඒගොල්ලෝගේ ජාතික ලැයිස්තුවේ. FBI වාර්තාවෙන් කියනවා මුදල් සම්පාදනය කරලා දින්නේ සහරාන්ට ඒ ප්‍රහාරවලට ඊබ්‍රහීම් කියලා. හරිද? එතකොට ඒ ඊබ්‍රහීම් හිටියේ ජාතික ලැයිස්තුවේ. ඒ ඊබ්‍රහීම් ජාතික ලැයිස්තුවේ හිටපු පක්ෂයේ රටේ මේ බලයට ඇවිල්ලා මහමොල කාර්යය හොයනවා. අපේ කාඩිනල් තුමා ඇතුළු ඒ කිතුණු ආගමික නායකයන් බලාගෙන ඉන්නවා මේගොල්ලෝ මහමොල කරුවල්ලා දෙනකම්. මේ ඒගොල්ලෝගේ පක්ෂ ජාතික ලැයිස්තුවේ හිටියේ ඊබ්‍රහීම්. එයා තමයි සල්ලි වියදම් කරේ කියලා FBI එක කියනවා. FBI කියන එක පිළිගන්නේ නැත්නම් මම දන්නේ නැහැ මොකද්ද පිළිගන්නේ කියලා. බටලන්ද කියන්නේ පැහැරගෙන ගිහිල්ලා බටලන්ද තියාගෙන වද වේදනා දීලා මරපු තැනක්. අතන මුහුණට මුහුණ සටනකින් මැරුණේ. කවුරු හරි මැරුණා නම් මැරුණේ මුහුණට මුහුණ සටනකින්. එහෙම නැතුව මේ කවුරුවත් පැහැරගෙන ගිහිල්ලා වදකාගාරවල තියලා දෙතිස් වද දීලා නෙවෙයි. ඒ දෙකක්. තත්වයන් දෙකක්. අනික ජවිපේ තමයි ඒකීය භාවය ගැන වැඩිපුරම කතා කරපු පක්ෂය. ඒකීය භාවය තමයි රැක්කේ ආරක්ෂක හමුදා. ඒ හමුදා ලැබපු ජයග්‍රහණය තමයි අද
සමරන්න නැතුව අහක බලාගෙන ඉන්නේ. ඉතින් මේකෙන් පේනවා මේක නොරටුන්ගේ පුනරුද්ධ පාලනයක් මිසක් මෙරටුන්ගේ පුනරුද්ධ පාලනයක් නෙවෙයි. අවසාන වශයෙන් මම කෙටි නම් කීපයක් කෙටි ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරනවා නම් වශයෙන් ඔබතුමාට කෙටියෙන් උත්තර දෙන්න දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන ඔබතුමාගේ කියවීම මොකක්ද? රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා දේශපාලඥයෙක් හැටියට මම කැමති නැති වුණත් ශූර දේශපාලඥයෙක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මහ ජනතාව මත පදම් වෙච්ච පරිණත දේශපාලඥයෙක්. ගෝඨාභය රාජපක්ෂ. ඔහු දේශපාලඥයෙක් ලෙස අසාර්ථක ආධුනිකයෙක්. ටිල්ලින් සිල්ලා අනුර දිසානායක මහත්තයාට අනුව වෙනත් පක්ෂයක පාපිස්සක් යටටවත් නොගන්න කෙනෙක්. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. ජුදාස් කෙනෙක්. නාමල් රාජපක්ෂ. කිරිකෝඩු තරුණයෙක්.